එන්න වැස්ස දවසක පුරුවන්ගේ වැඩ වෙන්නේ කොහොමද කියලා බලන්න. මේ වැස්ස දවසක මහා හයියෙන් වැස්ස තියෙන දවසක දවල් වරුවක්. ඉතින් මේගොල්ලෝගේ මාළු ගේන වෙලාව වැස්ස කියලා නැහැ. මාළු කඩේ අය මාළු ටික සුද්ධ කරලා ගෙදෙට්ටම ගෙනත් දෙනවා. ඒ වෙනුවෙන් මාළු කඩේ අයට ගොඩාරියක් ස්තුතියි කියන්න ඕනේ. ඉතින් අවුවද වැස්සද කියලා නැහැ. ඒගොල්ලෝගේ කෑම බීම ගැන මං හොයලා බලන්න ඕනේනේ. ওই විදිහට සුද්ධ කරලා ගේන මාළු ටික මේ ඊළඟට සූදානම් වෙන්නේ ෆ්‍රිජ් එකට දාලා අසුරන්න. අදාළ දවසට අවශ්‍ය මාළු ටික වෙන වෙනම වෙන් කරලා තියෙන එක මම හැමදාමත් මාළු ගෙනාවම කරන දෙයක්. ඒ අතරේ මගේ ඇස් පේන නැති ඇන්ඩි බෝයි ඇවිල්ලා චුට්ටක් ආදරේ ඉල්ලනවා. ඉතින් එයාටත් ආදරේ ටිකක් දීලා මේ ඉක්මන් කරලා ලෑස්ති වෙන්නේ මාළු ටික ඔක්කොම අස්පස් කරලා ඒගොල්ලෝගේ රෑ කෑම එකත් හදලා ඉදිරි වැඩ කටයුතු ටික කරගෙන යන්න අදාළ දවසට. ඉතින් වැස්ස කියලා නෑ, මට තියෙන පුංචි ඉඩ කඩේ කොහොම හරි මේගොල්ලෝගේ කෑම එක හදලා මේගොල්ලොන්ටත් නොතිමී ඉන්න වැඩ කටයුතු සලස්වලා තමයි තියෙන්නේ. ඔය පේනවනේ එළියේ මහා වැස්සත් මේගොල්ලෝ එහාට යනවා මෙහාට යනවා. තව කට්ටියක් නේ පොතු පොලිෂ් කරනවා. ඔගොල්ලෝ මේ වීඩියෝ එකේ ඉස්සරහට දකි. තව කට්ටියක් හොඳට රෝල් වෙලා නිදී. තව කට්ටියක් මාව දැකලා ඉතින් හරි සන්තෝෂෙන් එහෙට මෙහෙට යනවා. අනිත් කට්ටිය රැක් එකට වෙලා වෙන්නේ මොනවද කියලා කම්මැලි කමේ බලාගෙනත් ඉන්නවා. කොච්චර වැස්සත් මේගොල්ලන්ට නම් වැහි පොදයක්වත් ගහන්නේ නැහැ. ඒගොල්ලොන්ව හරි පරිස්සමට තමයි මං ওই විදිහට බලාගන්නේ. ඔන්න ওই විදිහට අඟුරු ගොඩ උඩ ගොජ ගාලනට මාළු ටිකට නිවෙන්න වෙලාව දීලා මගේ මේ සූදානම හොස්පිටල් එකට යන්න හොදන්න තියෙන රෙදි ටිකත් අරගෙන මගේ ආබාධ පුරුවන්ට බෙහෙත් ගන්න. ඉතින් මම මේ ගැන කලින් වීඩියෝ එකක් කරා. ඒ වීඩියෝ එක බලපු අය නම් දන්නවා මම මේ රෙදි හොදන්නේ ඇයි මොකද්ද කියන කාරණා ටික. ඉතින් ඔය අදාළ දවසේ බෙහෙත් ගන්න ගිහපු අය මේගොල්ලෝගේ බෙහෙත් ටික ගන්නකම් මම රෙදි ටිකත් හොදගෙන අනිත් වැඩ කටයුතු ටික ඉවර කර ගන්නවා. ඉතින් ඔය තියෙන්නේ හොදලා ඉවර වෙච්ච රෙදි ටික. මේ රෙදි ටිකත් අරගෙන වැස්ස කියලා බලන්නේ නැතුව ඊළඟට මගේ මේ සූදානම ගෙදර එන්න. ඔය ගෙදර ආවට පස්සේ රෑ කෑම වෙලාව. ඉතින් රෑ කෑම වීඩියෝසුත් මම ගොඩක් ගෙනල්ලා තියෙන හින්දා මම මේකට දීර්ඝ වීඩියෝවක් ඇටච් කරේ නැහැ. ওই විදිහට වැස්සේ ඒගොල්ලෝ හැමෝම බණ්ඩි ෆුල් එන්නම කනවා. මේ මගේ ෆැටි යාට ඇස් පේන්නේ නැහැ. ඔය ඉතින් ෆැටි කෑම කන හැටි තමයි මම මේ වීඩියෝ එකේ දාලා තියෙන්නේ. ඊළඟට ඕගොල්ලෝ වීඩියෝ එකේ දකින්නේ මම ගොඩාක්ම ආස කරන කොටස ඒ බණ්ඩි ෆුල් කරගත්ත ආබාත පුරු සැපට සනීපෙට නිදාගෙන ඉන්න හැටි. මේක වචනෙන් කියලා නිම කරන්න බැරි මහ පුදුමාකාර හැඟීමක්. ඒ පාරේ අන්ත අසරණ වෙලා ගොඩාක් දුක් විඳ මේගොල්ලෝ මම නිසා මගේ පිහිටෙන් මේ විදිහට බණ්ඩි ෆුල් කරගෙන නිදාගෙන ඉන්නවා දකින්නවා කියලා කියන්නේ වචනෙන් කියන්න බැරි හැඟීමක්.